ජේසු පිට හැමෝටම සුබ දැසනක්. අද අපි කියමු හිතෝපදේශ පොතේ 6:17. එසේය උන්වහන්සේට පිළිකුල් වූ කාරණ සතක් තිබේ. උඩඟු ඇස්ය, බොරුකාර දිවය, නිදොස් ලේ වගුරන අත්ය, දුෂ්ට උපායෝදන සිතය, නපුරට දුවන්නට ඉක්මන් වෙන පාදයෝය. අද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ අකමැති දේවල් මොනවද කියලා ඔබට. ඉතින් කල්පනා කරන්න මේ කාරණා වලින් එකක් හරි ඔබේ ජීවිතේ තියනවද කියලා. උන්වහන්සේට මේ දේවල් අකමැති නෙමෙයි පිළිකුල් කියලා ලියලා තියෙනවා. ඉතින් අකමැති කිව්වොත් පොඩි හරි chance එකක් තියෙනවනේ නේද? කැමැති කරව ගන්න. නමුත් පිළිකුල් කිව්වට පස්සේ ඒ වචනේ හරි බරයි. ඉතින් පිළිකුල් කිව්වට පස්සේ ආයි ඒකට කිසිම excuse එකක් නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න උන්වහන්සේ අකමැතිම කාරණා ටික තමයි උඩඟු ඇස්. මිනිස්සෙක් උඩඟු ලෙස කතා කරන එක, උඩඟු ලෙස බලන එක උන්වහන්සේට අප්‍රසන්නයි. බොරුකාර දිවය. ඉතින් උඩඟු ඇස් නැති වුණත් බොරුකාර දිව ඔබට මට තියෙන්නම පුළුවන්. ඉතින් බලන්න උන්වහන්සේකට පිළිකුල් කරනවලු. ඉතින් විහිළුවට හරි නැත්තම් කටට එනවට ගොඩාක් වෙලාවට ගොඩක් අයගේ කටට බොරුව නිකන් ඔටෝ වෙනවා එක. ඒකට කිසිම මේ නැහැ අර අපි කියන්නේ යමක් අර එනකොට නතර වෙන්න ගෙදර ටිප් ස්විච් එක වගේ අකුණක් එනකොට නතර වෙන්න ඒ වගේ හිම දෙයක් ඔබ තුල නැහැ. ඉතින් බොරුව නිතර දවසකට කී වතාවක් බොරු කියනවද කියලා ඔබ අද මාක් කරන්න. පොතක් අරගෙන බොරුවක් කියන හැම වතාවක්ම දැන් ඔබ උදේ 8ට පටන් ගත්තොත් කටින් බොරුවක් කියවෙන හැම වතාවක්ම එක හරිය ගානේ දාලා බලන්න රාත්‍රී 6ට ඔබ නිදාගන්න එක්ක 10ටද එහෙම නැත්නම් හැන්දෑවේ 6 වෙනකන් හරි ඔබ ගැනලා බලන්න ඔබ කී වතාවක් ස්වාමීන් වහන්සේ පිළිකුල් කරපු කාරණාවක් කරලාද කියලා. නිදොස් ලේ වගුරුණාත් ඉතින් මම විශ්වාස කරනවා ඔබට ඒක නන් නැතුව ඇති. දුෂ්ට උපායෝදන සිත. ඒක නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න හිතෙනවා නේද? නපුරට දුවන්නට ඉක්මන් වෙන පාදය. ඉතින් මේ කාරණා අද දවසේත් ඔබේ ජීවිතේ තියෙනවද කියලා සෝදිසි කරලා බලලා මේ කාරණා ස්වාමීන් වහන්සේට පිළිකුල් කාරණා උන්වහන්සේ අකමැති කාරණා නෙවෙයි මතක තියාගන්න. උන්වහන්සේට පිළිකුල් කාරණා. ඉතින් කල්පනා කරලා බලලා අද දවසෙත් ඔබගෙන් එක කාරණාවක් හරි මෙතන තියෙනවනම් මොකද අපි එදා කිව්වා ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ඉෂ්ට කරන්නේ නැති කෙනා මුළු ව්‍යවස්ථාවම කැඩුවා හා සමානයි කියලා. ඉතින් මින් එකක් හරි ඔබ කඩනවා නම් මුළු ව්‍යවස්ථාවම කැඩුවා හා වෙනවා. ඉතින් ඒක නිසා අද සෝදිසි කරලා බලලා මින් එකක් හරි ඔබේ ජීවිතය තුළ තියෙනවා නම් මේ දැන් ස්වාමීන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා පාවිත්‍ර වෙන්න. යේසුස් පිහිටයි ඔබ සියලුම දෙනාට.